මේ අම්බුලුවාව ගැන අපේ දිස්ත්‍රික්කයේ විවිධ විදියට විවිධ වෙලාවල් වල විවිධ සාකච්ඡා යනවා. කාලයක් තිස්සේ උද්ඝෝෂණ වගේ දේවල් විවිධ විදියට තිබිලා තියෙනවා. නිලධාරීන්ගේ නම් ගන්නොත් මේක කියවෙනවා. අම්බුලුවාවේ ප්‍රශ්නේදී අපේ දිස්ත්‍රික් ලේකම්තුමා මම හිතන්නේ ඒ කාලේ එහි ප්‍රාදේශීය ලේකම්. ඉතින් මේ තත්ත්වය තුල මේක මම කැබිනට් එකේ සාකච්ඡා කරා. සාකච්ඡා කරාට පස්සේ දැන් සෑහෙන කාලෙ කැබිනට් අනු කමිටුවක් මේකට පත් කළා. අම්බුලුවාව සම්බන්ධයෙන් නිර්දේශ දෙන්න කියලා. කැබිනට් අනු කමිටුවේ සභාපති මම. අපේ සංස්කෘතික ඇමතිතුමත් මේකේ අනු කමිටුවේ සමාජිකයෙක්. ඒ වගේම අධිකරණ ඇමතිතුමත් සමාජිකයෙක්. මොකද මේවා කෑ ගැහුවට උද්ඝෝෂණය කරාට ප්‍රශ්න තිබ්බට ඒවා ඇත්ත වගේම ඒවට විසඳුම් හොයනකොට අපිට නෛතික ක්‍රම ඔස්සේ තමයි විසඳුම් හොයන්නේ. උද්ඝෝෂණ කරත් කෑ ගැහුවත් එක එක මත කිව්වත් මාධ්‍ය එක එක જાති කිව්වත් මොනා කරත් අපිට ඒවා කටයුතු කරන්න වෙන්නේ යම්කිසි පරිපාලනමය රාජකාරීමය නීතිමය රටාවක් ඇතුලේ. ඒ අනුව අපි දැන් මේ කටයුතු කරගෙන යනවා. ඒ නිසා අම්බුලාව සම්බන්ධයෙන් අවසාන කතාව මොකක්ද කියන එක සම්බන්ධයෙන් නිර්දේශය ළඟදිම ලැබෙයි. ඊළඟට ප්‍රාදේශීය ලේකම්තුමිය අපේ කවුද ආත්මා මැතිණියගේ ප්‍රශ්නයක් පිළිබඳ විවිධාකාර කතා බහ යන. දැන් වාර්තා වෙලා තියෙන විදිහට උද්ඝෝෂණයකුත් තියෙනවා. එතුමියට වෙච්ච අසාධාරණයට එරෙහිව උද්ඝෝෂණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. එතනදී දිස්ත්‍රික් ලේකම්තුමාගේ නමත් කියවෙනවා. දැන් අපි මේකට මේ මැදිහත්ුනේ නෑ ඇත්තට. මේක එකක් තමයි අපි පිළිගන්න ඕන මේ අපි කවුරුත් වැඩ කරද්දී මේ දූරාවලිය කියලා එකක් තියෙනවනේ. ඒවා අමතක කරලා අපිට වැඩ කරන්න බෑ. දූරාවලින් තියෙනවා දූරාවලින් වලට අපේ ගෞරවයක් තියෙන්න ඕන සැලකිල්ලක් තියෙන්න ඕන අපි දේශපාලඥයන්ටත් ඒක තියෙන්න ඕන. දූරාවලිය වලට නිලධාරීන්ගේ කරු කරන්න. සමහර ඒවා ඇති වෙලා තියෙන්නේ දූරාවලින්ට කරු නොකිරීම නිසා. ඇත්ත තත්ත්වය හොයලා බලනකොට. ඉතින් විවිධාකාරයේ ප්‍රශ්න මෙතන ඇති වෙලා තියෙනවා. ඒවා දැන් දේශපාලනිකව පොහොර දාලා වගා කරනවා. ඒකට මාධ්‍යත් සම්බන්ධයි. YouTube සම්බන්ධයි. විවිධය සම්බන්ධයි. ඒකටත් කියන්නේ අපිට වැඩ කරන්න වෙන්නේ නෛතික ක්‍රමවත් විදියක් ඇතුළේ. කවුරු කෑ ගැහුවත් මොනවා කිව්වත්. ඒක දේශපාලනයටත් සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා මම මේ පැහැදිලි කිරීම කරන්න කාටත් අවබෝධයක් හැදෙන්න ඕන නිසා. ඉතින් ඒකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් ඊළඟට රාජ්‍ය සේවා කමිෂන් එකත් නිල වශයෙන් මැදිහත් වෙලා තියෙනවා. ඒ නම් කියවෙන අදාළ පාර්ශ්වයන්ුත් ඒ තැන් වලට ඒවා වාර්තා කරලා දැනුවත් කරලා නීතිමය වශයෙන් කටයුතු ක්‍රියාවලියක් වෙනවා. ඉතින් ඒකට ඉඩ දෙන වැර අපිට ඊට වඩා වෙනත් දෙයක් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා ඒ වගේ විධිමත් ක්‍රමයට නීත්‍යානුකූල ක්‍රමයට ඒ රාජකාරී කටයුතු සිද්ධ වෙයි. ඉතින් එසේ නොවි වෙන අය කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ඒවා ඒ ක්‍රමවේදය අනුව ඒ කටයුතු සිද්ධ වෙනවා. අපි ඒකට දේශපාලන වශයෙන් ඇඟිලි ගහන්නේ නැහැ.